විරාමයෙන් අනතුරු ඔබ නැවතත් එකතු වන්නේ ආයුබෝවන් ශ්‍රී ලංකාව වැඩසටහනත් සමගින්. ඉතින් මේ විශේෂාංගයේ කතා කරන්න සූදානම් වෙන අපේ ජීවිතේ වැදගත් තවත් විශේෂ කාරණාවක් ගැන. දැන් අපේ ජීවිතේ වැදගත් කාරණාවන් අතර අධ්‍යාපනයේ තමත් සුවිශේෂී තැනක් ඉහළ තැනක් අපි ලබා දෙනවා. මොකද විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය කියලා කියන්නේ අපේ ජීවිතේට අපි එකතු කරගන්න ආයෝජනයක් විදිහටත් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් අන්නේ විදිහට උසස් අධ්‍යාපනය ගැන කතා කරද්දී මේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන කතා කරද්දී හොඳ පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන් Universal College ලංකා UCL. ඉතින් මේ ගැන කතා කරන්න විශේෂ දෙපළක් අද අපිත් එක්ක එකතු වෙනවා මම හඳුන්වා දෙන්න. අපිත් එක්ක එකතු වෙන ආයතනයේ ප්‍රවර්තන හා ශිෂ්‍ය බඳවා ගැනීම කළමනාකාරිණී උපුලි දිසිල්වා ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා එම ආයතනයේ ප්‍රවර්තන හා ශිෂ්‍ය බඳවා ගැනීම විධායක නිලධාරිණී අශ්විනී ධර්මසිරි. ඉතින් ඔබ දෙපළව ආයුබෝවන් කියලා තමත් ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ඉතින් අර මම කිව්වා වගේ මේ උසස් අධ්‍යාපනය අපේ ජීවිතේට ගොඩක් වැදගත් වෙනවා. ඊට කලින් අපි දැනගමු මේ කාරණා ගැන කතා කරන්න කලින් උපුලි මේ මොකක්ද මේ Universal College ලංකා කියන්නේ? අපිට පුංචි හැඳින්වීමක් මුලින්ම කරන්න. Universal College ලංකා කියලා කියන්නේ වසර 10ක් පුරාවට පෞද්ගලික අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළින්ම තියෙන විශිෂ්ට ආයතනයක් කිව්වොත් මම නිවැරදි. UCL ආයතනය අපි ගත්තාම ඒක පිහිටලා තියෙන්නේ කොළඹට පොඩ්ඩක් මෙහාට වෙන්න. මොකද ස්ටුඩන්ට්ස්ලාට වෙනමම ස්ටුඩන්ට් එක්ස්පීරියන්ස් එකක් දෙන බලාපොරොත්තුවත් එක්ක දියවනා ලේඛකත් එක්ක බොහොම අපූර්ව ලස්සන පරිසරයක තමයි UCL කැම්පස් එක පිහිටලා තියෙන්නේ. අපි අහලා තියෙනවා Transnational Education කියලා කියන්නේ අන්තර්ජාතික උසස් අධ්‍යාපන අවස්ථා. එතකොට ලංකාවේ දැනට අන්තර්ජාතික උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමේ පුරෝගාමියා විදිහට කටයුතු කරන්නේ UCL ආයතනය. එතකොට අපි මේ වෙනකොට අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක ගොඩක් ලොකු සම්බන්ධතා පවත්වාගෙන යනවා UCL ආයතනය. ඉතින් විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, UK, කැනඩා මේ countries වලින් තමයි අපේ degree programs අපි ස්ටුඩන්ට්ස්ලාට offer කරන්නේ. ඔස්ට්‍රේලියාව ගත්තොත් ඔස්ට්‍රේලියාවල second highest rank university එක තමයි මොනෑෂ් කියලා කියන්නේ. ඒ වගේම world ranking ගත්තොත් ලෝක ශ්‍රේණි ගත කිරීම වලට අනුව 37 වෙනි ස්ථානයේ තියෙන university එක තමයි මොනෑෂ් university කියලා කියන්නේ. ඉතින් මේ මොනෑෂ් university එකට යන්න පුළුවන් එකම සහ guaranteed pathway එක ලංකාවේදී අපේ ස්ටුඩන්ට්ස්ලාට provide කරන්නේ UCL ආයතනයේ හරහා. ඒ වගේම තමයි ඔබ මොනෑෂ් pathway එක කරොත් ඔබට හැකියාව තියෙනවා ඔස්ට්‍රේලියාවල තියෙන ඕනම යුනිවර්සිටි එකකට එන්ට්‍රි එක ගන්න. එතකොට UK වලට අනුබද්ධිත වෙලා තියෙන අපේ University of Central Lancashire කියන යුනිවර්සිටි එක ඒ හරහා අපි මේ වෙනකොට international business and marketing, software engineering මේ වගේ programs deliver කරනවා. ඒ වගේම තමයි බොහොම සතුටින් කියන්න ඕනේ අපි මේ වෙනකොට කටයුතු සම්පාදනය කරගෙන යනවා. ගෝලීය වශයෙන් විශාල ඉල්ලුමක් තියෙන පාඨමාලාවන් අපේ ස්ටුඩන්ට්ස්ලාට නුදුරු අනාගතේ ලබා දෙන්න. ඉතින් අපි UK ගැන කතා කරනකොට අපේ ෆවුන්ඩේෂන් pathway provider ගැනත් මතක් කරන්න ඕනේ. NCC education එහෙම නැත්නම් අපි කියන providing great British qualifications කියලා. ඉතින් මේ හරහා අපි ලබා දෙනවා අපේ ෆවුන්ඩේෂන් පාඨමාලාව after O level ස්ටුඩන්ට්ස්ලාට. ඔවුන්ට හැකියාව තියෙනවා pending results වලින් උනත් මේකත් එක්ක join වෙන්න. මොකද මේ ෆවුන්ඩේෂන් එක බොහොම affordable price එකකට තමයි UCL ආයතනය ඇතුළේදී අපි offer කරන්නේ. ඉතින් this is more like a service to the community. ඉතින් ඒ ෆවුන්ඩේෂන් program එක තියෙනවා. ඊට අමතරව අපි ගත්තොත් කැනඩා හරහා ලබා දෙන ඩල්හවුස් යුනිවර්සිටි එක හරහා ලබා දෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් අපි ඔෆර් කරනවා. එතකොට ලංකාවේ අවුරුදු 2ක් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක කරලා අවසාන අවුරුදු 2කට කැනඩා වලට ට්‍රාන්ස්ෆර් වීමේ හැකියාව අපේ ස්ටුඩන්ට්ස්ලාට තියෙනවා. ඉතින් මැලේසියා, කැනඩා, ඔස්ට්‍රේලියා, UK මේ මොන කන්ට්‍රි එකකට වෙනත් ස්ටුඩන්ට් කෙනෙක්ට තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඊට අදාළ වීසා, applications, offers මේ හැමදේම free of charge UCL ආයතනය හරහාම අපි ඔබට කරලා දෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. ඉතින් UCL ආයතනය ගැන කෙටි හැඳින්වීමක් කරොත් මේ විදිහට තමයි කියන්න පුළුවන්. ඉතින් අර මම කලින් කිව්වා වගේ අපි උසස් අධ්‍යාපනය සඳහා අනිවාර්යයෙන්ම තැනක් තෝරගනිද්දී විශ්වාසවන්ත තැනක් තෝරගන්න විශේෂයෙන්ම අපි විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සඳහා ඔබට පුළුවන් Universal College ලංකා සමග එකතු වෙන්න. මම මතක් කරනම් ඔබට දුරකථන අංක 077යි 411යි 004යි. ඒ වගේම 011700යි 800යි 8 කියන දුරකථන අංක වලට කතා කරොත් ඔබට පුළුවන් වන වැඩිදුර තොරතුරු ලබා ගන්න. ඊළඟට මම කැමතියි මේ ආශ්විනීගෙන් දැනගන්න මේ කියන්න පුළුවන් ද අපිට මේ විශ්වවිද්‍යාලයේ මේ ආයතනෙන් අපිට ලබා ගන්න පුළුවන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් සහ ඒවට ඇතුළත් වෙන්න බලපාන වයස් සීමාවන් මොනවද? ඔව් මල්කි UCL කැම්පස් එකේ අපි range of degree streams offer කරනවා in different disciplines. අපේ තියෙනවා business, IT, engineering and science කියන streams අතරින් අපි degree programs offer කරනවා. ඉතින් දැනට මම මේ streams හතර විතරයි කියන්නේ මොකද ඒ තරම් destination degree ප්‍රමාණයක් අපි ස්ටුඩන්ට්ස්ලාට කරන්න අවස්ථාව සලසා දී තියෙනවා.
ඒ වගේම තමයි already degree එකක් complete කරලා ඉන්න ස්ටුඩන්ට් කෙනෙක්ට ඒ කියන්නේ අපි කියනවා work experience තියෙන ස්ටුඩන්ට් කෙනෙක්ට or we say industry professional කෙනෙක්ට පුළුවන් අපේ masters programs වලට apply කරන්න. age criteria එක වයස් සීමාව ගැන කිව්වොත් ඕනම ස්ටුඩන්ට් කෙනෙක් after O levels වයස අවුරුදු 15 සිට ඉහළට foundation through degree programs වලට apply කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනම medium එකකින් local O level A level London A level O level කරන A streams වලින් ඕනම ස්ටුඩන්ට් කෙනෙක්ට with pending results apply කරන්න පුළුවන්. ඉතින් මේ ගැන වැඩිදුර විස්තර සඳහා අපිව visit කරන්න පුළුවන් ස්ටුඩන්ට්ස් ලට අපිව contact කරලා appointment එකක් fix කරගෙන අපිව ආවිලා හම්බ වෙන්න පුළුවන්. හරි. උපුලේ ඒ වගේම දැනගන්න ඕනේ ඔබ ආයතනයේ මේ academic faculty එක සහ students performance ගැන කතා කරොත් කොහොමද මේ දේවල්? ඇත්තටම ගොඩක් වැදගත් ප්‍රශ්නයක් මාල්කී. මොකද අපි දන්නවා අපි පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනයකට join වෙනවා කියන්නේ අපි ඒකට ලොකු investment එකක් කරන්න ඕනේ. ඒකට අපි නිතරම බලන්න ඕනේ අපි කරන investment එකෙන් ආපස්සට අපිට මොනවද ලැබෙන්නේ? අපි කාගෙන්ද ඉගෙන ගන්න යන්නේ? මොන වගේ qualifications අපි ඉගෙන ගන්න යන තැන ඉන්න faculty එකට තියෙන්නේ කියන එක. ඉතින් අන්න ඒ කාරණාවන් ගැන කතා කරනකොට මේ සාෂිනී කිව්වා වගේ අපේ main faculties 4ක් තියෙනවා. business, IT and computer science, engineering සහ health science වශයෙන්. එතකොට මේ faculties 4ටම අනුබද්ධිත වෙලා ඉන්න internal lecture faculty එකක් අපිට UCL ආයතනයේ ඉන්නවා. එතකොට අපේ lecture faculty එක ගත්තොත් ඒ හැමෝම PhD or masters qualified lecturers ලා. ඉතින් internal faculty එක වගේම තමයි මල්කි අපිට external faculty එකක් ඉන්නවා. විශ්වවිද්‍යාලයකට යුනිවර්සිටි එකකට external faculty එකක් ඉන්න එක ගොඩක් වැදගත්. මොකද මේ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ industry link එක. එහෙම නැත්නම් industry exposure එක අපේ ස්ටුඩන්ට්ස් ලට ලබා දෙන්න. ඉතින් මේ internal faculty එක external faculty එක විශේෂයෙන්ම අපි කතා කරොත් field එකේ ඉන්න experts ළඟින් තමයි අපේ external faculty එක හැදිලා තියෙන්නේ. එතකොට ස්ටුඩන්ට්ස් ලට තියෙන performance ස්ටුඩන්ට්ස් ලගේ performance ඒක lecturers ලගේ quality එකත් එක්කම අනිවාර්යෙන් කතා කරන්න අවශ්‍ය දෙයක්. මේ වෙලාවේ බොහොම ආඩම්බරෙන් අපි කියන්න කැමති පසුගිය වසරේ අපිට හැකියාව ලැබුණා මොනෑෂ් කොලෙජ් එක හරහා degree programs offer කරන හැම pathway provider කෙනෙක්ටම අදාළ ලකුණු සමස්තය ගත්තහම bestම pass rate එක mark කරන්න. මේක ඇත්තටම world record එකක්. මොකද මේ pass rate එක 96.5%. එතකොට මුළු ලෝකෙම ගත්තොත් මල්කි මොනෑෂ් colleges තියෙන colleges 5යි. එක එකක් තමයි UCL කියලා කියන්නේ. එතකොට UCL එක හරහා අපි මොනෑෂ් යුනිවර්සිටි එකේ තියෙන faculties 10ටම entry එක දෙනවා. එතන law, medicine, nursing මේ වගේ ලොකු range එකක programs තියෙනවා. එතකොට අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ හැම range එකකම තිබුණු world prizes වලින්. සාමාන්‍යයෙන් world prize 30ක් තියෙනවා. ඒ prizes 30න් 19ක්ම secure කරගෙන තියෙන්නේ අපේ ස්ටුඩන්ට්ස්ලා UCL ස්ටුඩන්ට්ස්ලා. ඉතින් බොහොම ආඩම්බරෙන් ඒ කාරණාව මතක් කරන්න ඕනේ. මොකද අපේ faculty එකේ තියෙන expertise නිසා තමයි අපිට ඒ achievement එක ගන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් මොනෑෂ් qualification එක විතරක් නෙමෙයි අපි අපේ UK qualifications ගැන කතා කරොත් විශේෂයෙන්ම foundation program එකේදී අපි සමත් වෙලා තියෙනවා world rank first second third කියන places එක දිගටම secure කරගෙන එන්න. ඒ වගේම තමයි අපි degree programs ගත්තත් අපේ pass out වෙන studentsලා 80% pass out වෙන second class upper division degree holders ලා විදිහට the rest 20% pass out වෙන්නේ first class honors degree holders ලා විදිහට. මේකට විශේෂම හේතුව තමයි මල්කි UCL ආයතනයේ ආරම්භයේම ඉඳන් maintain කරගෙන ගිය culture එක තමයි small classrooms කියන එක. එතකොට අපි සාමාන්‍යයෙන් class එකකට ළමයි 20ක් හෝ 25ක් වගේ තමයි උපරිම ගන්නෙ. මෙන්න මේ හේතුව නිසා අපේ lecturers ලට හැකියාව ලැබිලා තියෙනවා හැම student කෙනෙක්ටම individual attention එක දෙන්න. ඉතින් මේක තමයි මම හිතන්නේ UCL ආයතනයේ සාර්ථකත්වයේ රහස වෙලා තියෙන්නේ ස්ටුඩන්ට්ස් ලගේ performance වල රහස වෙලා තියෙන්නේ. ඒ හරහා අපිට පුළුවන් වෙලා තියෙනවා අපේ ස්ටුඩන්ට්ස් ලට ගුණාත්මක සේවාවක් ලබා දෙන්න. ඉතින් quality over quantity කියන එක ගැන UCL ආයතනයේ අපි ගොඩක් සැලකිලිමත්. අපේ ස්ටුඩන්ට්ස් ලගේ performance අපේ lecturers ලගේ qualifications ගැන කතා කරොත් මෙන්න මේ විස්තර ටික තමයි අපිට කියන්න පුළුවන්. ඒ වගේම දැන් මේ දරුවෝ මේක එකතු වෙන්නේ. ඒ වගේම විශේෂම උසස් අධ්‍යාපනයේ පිවිසෙන කෙනෙක් මේක එකතු වෙන්න බලාපොරොත්තු වෙන යනවා. වුන් සලකා බලන තවත් දෙයක් තමයි මේ අමතර පහසුකම් සහ අමතර ක්‍රියාකාරකම්. අශ්විනී මේ ගැනත් කතා කරමු අපි. ඔව් මාල්කී ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. UCL campus එකේ අපි academic qualification එකට විතරක්ම නෙමෙයි මුල් තැන දෙන්නේ. ඒගොල්ලන්ගේ extra activities, extra curricular activities වලටත් අපි මුල් තැන දෙනවා. ඉතින් UCL campus එකේ sports facilities ගැන කිව්වොත් cricket, basketball, swimming, badminton වගේ ඔය වගේ sports ගොඩක්
වලට ස්ටුඩන්ට්ස්ලට ජොයින් වෙන්න පුළුවන්. ඒ අවශ්‍ය පහසුකම් අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි clubs and societies ගත්තොත් UCL STEM club එක young entrepreneurs club, community services club ඒ වගේම e-sports club, art society ඒ වගේ range of clubs and societies උත් අපි ස්ටුඩන්ට්ස්ලට ලබා දීලා තියෙනවා. ඉතින් අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් අපේ ස්ටුඩන්ට්ස්ලා කැම්පස් එකෙන් පාස් අවුට් වෙනකොට ඒගොල්ලන් ඉන්ඩස්ට්‍රි රෙඩි ග්‍රැජුවේට්ලා විදියට තමයි කැම්පස් එකෙන් පාස් අවුට් වෙන්නේ. ඒ වගේම දැන් UCL ආයතනය ගැන කිව්වොත් UCL ආයතනය කියන්නේ වසර 10ක් පුරාවට පෞද්ගලික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන අති විශිෂ්ට උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ ලොකේෂන් එක ගැන කියද්දි කොළඹ ආවට රාජගිරිය දේවනල්ල එක අසල හරි අපූර්ව පරිසරයක පිහිටා තියෙන අධ්‍යාපන ආයතනයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මම ඒ නිසාම ඔබට දුරකථන අංකයත් මතක් කරන්නම්. ඒකම 077යි 411යි 004යි. ඒ වගේම 011700යි 800යි 8 කියන දුරකථන අංක වලින් ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු ලබා ගන්න. ඒ වගේම ලිපිනය මතක් කරොත් නම්බර 503 ශ්‍රී ජයවර්ධනපුර මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කියන ලිපිනය තමයි මේ ආයතනය පිහිටා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරමු උපුලි මේ වෙනකොට ස්ටුඩන්ට්ස්ලට සහභාගී වෙන්න පුළුවන් ප්‍රෝග්‍රෑම්ස් මොනවද? අපි මේ වෙනකොට රෙජිස්ට්‍රේෂන්ස් ඕපන් කරලා තියෙනවා මේන්ලිම මොනෑෂ් කොලෙජ් එකකින් ඔෆර් කරන ඩිග්‍රී පාත්වේස් වලට. එතකොට අපි කලින් සඳහන් කරා වගේ බිස්නස්, IT, computer science, engineering, health sciences මේ හැම පාත්වේ එකකටම අපි මේ වෙනකොට රෙජිස්ට්‍රේෂන්ස් ඕපන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අපි මේ ප්‍රෝග්‍රෑම්ස් බලාපොරොත්තු වෙනවා මේ මාසේ 21 වෙනිදා. ඒ කියන්නේ this upcoming Friday වෙනකොට අපි commencement එක කරනවා. අපේ orientation programs අපි conduct කරන්න ඔක්කොම දේවල් දැන් මේ වෙනකොට ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් අපේ ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම් මොනෑෂ් යුනිවර්සිටි එකට entry එක ගන්න බලාපොරොත්තු වෙන. එහෙම නැත්නම් ඔස්ට්‍රේලියාවල ඕනම යුනිවර්සිටි එකකට entry එක ගන්න බලාපොරොත්තු වෙන්න. ඉතින් මේක තමයි ඔබට ලැබෙන අවස්ථාව. ඔබට පුළුවන් UCL ආයතනයේ හරහා ඔෆර් කරන business, engineering, sciences, ඒ වගේම IT කියන මේ ranges හතරෙන් ඔබගේ උපාධි පාඨමාලාවට entry එක ගන්න. මෙතනදී මතක් කරන්න ඕනේ මාල්කි විශේෂයෙන්ම දැන් බිස්නස් කිව්වම ඒකේ හරහා අපිට යන්න පුළුවන් ඩෙස්ටිනේෂන් ඩිග්‍රීස් ගණනාවක් තියෙනවා. ඒක ඇතුලේ accounting වෙන්න පුළුවන්, marketing වෙන්න පුළුවන්, international business, sustainability මේ වගේ globally recognition එක ඉතාමත් ඉහළ මට්ටමක තියෙන හැම ඩිග්‍රී එකක්ම අපි UCL එක හරහා කේටර් කරනවා අපේ ස්ටුඩන්ට්ස්ලට. දැන් IT, computer science වගේ ගත්තොත් ඒක ඒ සීමාවට සීමා වෙන්නේ නැහැ. ඒක හරහා cyber security, games inception, ඒ වගේ යන්න පුළුවන් software engineering areas ගණනාවක් තියෙනවා. ඊට පස්සේ දැන් science වගේ ගත්තොත් medicine වලට පවා යන්න පුළුවන් ඒ entry එක අපේ degree program සරහා ස්ටුඩන්ට්ස්ලට ගන්න පුළුවන්. එතකොට biochemistry, molecular biology, pharmacology, psychology මේ ඕනම area එකකට යන්න පුළුවන්. ඒ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් තමයි අපි මේ සිකුරාදා වෙනකොට පටන් ගන්න. එතකොට ඉංජිනේරින් අංශය අමතක කරන්න බෑ. ඒකෙත් සිවිල් ඉංජිනේරින්, ඒරෝස්පේස් ඉංජිනේරින්, මෙකැනිකල් ඉංජිනේරින් මේ වගේ ඕනම පාත්වේ එකකට යන්න පුළුවන්. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට අපි මේ වෙනකොට රෙජිස්ට්‍රේෂන්ස් ඕපන් කරලා තියෙන්නේ තවම. ඉතින් අපේ ස්ටුඩන්ට්ස්ලට පුළුවන් pending A levels වලින් උනා එහෙම නැත්නම් ඔබගේ A level results ඇවිල්ලා තියෙනවා නම් ලන්ඩන් ලෝකල් මේ ඕනම සිලබස් එකකින් මේ ප්‍රෝග්‍රෑම්ස් වලට ජොයින් වෙන්න පුළුවන්. මම හිතන්නේ මේ සාෂිනී කලින් මතක් කරා වගේ ඔබට වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් අපේ කැම්පස් එක විසිට් කරන්න. එන්න කලින් මතක මත අපොයින්ට්මන්ට් එකක් ෆික්ස් කරගෙන එන්න. මොකද ගොඩක් වෙලාවට අපේ අපොයින්ට්මන්ට් අවර්ස් ෆික්ස් වෙලා තියෙන්නේ. එතකොට වෙන්න පුළුවන් යම්කිසි අපහසුතාවයක් මගහරවාගෙන ඔබට වඩාත් ගුණාත්මක සේවාවක් ලබා දෙන්න අපේ කවුන්සලින් ටීම් එකට හැකියාව තියෙනවා. ඉතින් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට අමතරව අපේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක ඒකත් මේ සිකුරාදා වෙනකන් අපි රෙජිස්ට්‍රේෂන්ස් ඕපන් කරලා තියෙනවා. ඉතාමත් අඩු වයසකින් සාමාන්‍ය වයස අවුරුදු 19 20 වගේ වෙනකොට උපාධිධාරියෙක් වෙන්න එහෙම නැත්නම් ග්‍රැජුවේට් කෙනෙක් වෙන්න අපේ ස්ටුඩන්ට් කෙනෙක්ට අවස්ථාව තියෙනවා මේ ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක හරහා. ඒ වගේම තමයි අපේ MSc ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එක යම්කිසි කෙනෙක් ඩිග්‍රී කම්ප්ලීට් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් වර්ක් එක්ස්පීරියන්ස් වලින් තමන් ක්වොලිෆයිඩ් කෙනෙක් නම් මේ අවස්ථාවේ ඔබට තියෙනවා අපි විසින් ඔබට ලබා දෙන pure UK qualification එකක් MSc in Digital Marketing Communications කියන මාස්ටර්ස් ක්වොලිෆිකේෂන් එකට ඔබට ජොයින් වීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ උපලි මේ අධ්‍යාපනික සුදුසුකම් සපුර ගන්න පරක්කු නොවේ දැන්ම ආයතන කරන්න ඕනේ නේද? අනිවාර්යයෙන්ම. ඊළඟට මේ ආශ්‍රී මම ඔබෙන් දැනගන්න කැමති මේ ශිෂ්‍යත්ව අවස්ථා ශිෂ්‍යත්ව වැඩපිළිවෙල මේ දේවල් හිමි කරගන්න අවස්ථාවක් තියෙනවද? ඔව් ඇත්තටම මල්කි UCL කැම්පස් එක වෙනස් වෙන්නේ ඔන්න ඔය කියන කාරණාවෙන් අපි ස්කෝලර්ෂිප් එක කියන්නේ ශිෂ්‍යත්ව ඔෆර් කරනවා ක්‍රයිටීරියාස් 3කින්. එකක් තමයි academic excellence scholarships දෙනවා.
අනිත් එක ඒගොල්ලන්ගේ රිසල්ට්ස් අනුව අපි ඇකඩමික් ස්කෝලර්ෂිප්ස් දෙනවා. අනිත් කැටගරි එක වෙන්නේ ලීඩර්ෂිප් ස්කෝලර්ෂිප්. ඒ කියන්නේ ඒගොල්ලෝ ක්ලබ්ස් ඇන්ඩ් සොසයිටිස් වල මෙම්බර්ෂිප්ස් අරන් තියෙනවා නම් ඒවට ඒගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් ස්කෝලර්ෂිප් ක්‍රයිටීරියා එක ඇවිල්ලා ස්පෝර්ට්ස් ඇන්ඩ් එක්ස්ට්‍රා කරිකියුලර්. ඒගොල්ලන්ට ස්කූල් කලර්ස් තියෙනවා නම් නැෂනල් චැම්පියන්ෂිප්ස් ඒ ඔක්කොම වලට අපි ඒගොල්ලන්ට ස්කෝලර්ෂිප්ස් වලට ඇප්ලයි කරන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. හරි. ඊළඟට මේ උපුලි අපිට කියනකොත් මේ ඇයි කෙනෙක් තමන්ගේ උසස් අධ්‍යාපන අවස්ථාවන් සඳහා UCL Universal College ලංකාවම තෝරගන්න ඕනේ? හොඳ ප්‍රශ්නයක් මල්කි. මම හිතන්නේ අපේ ඩිස්කෂන් එක පුරාවටම අපි කතා කරගෙන ආවේ මෙන්න මේ හේතුව තමයි ඇයි UCL ආයතනය තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා තෝරගන්න අවශ්‍ය කියන එක. ඉතින් ඒ කතා කරපු දේවල් වලට අමතරව ගත්තොත් මල්කි විශේෂම දෙයක් තමයි අපි මේ වෙනකොට ඉන්ඩස්ට්‍රි එකේ දකිනවා ගොඩක් ඩිග්‍රී සර්ටිෆිකේට් හෝල්ඩර්ස්ලා ඉන්නවා. ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කරලා ඩිග්‍රී සර්ටිෆිකේට් එක තියනවා. නමුත් ඉන්ඩස්ට්‍රි එකට ගියාට පස්සේ අපිට හරි අපහසුයි මේ ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉන්ඩස්ට්‍රි නීඩ්ස් වලට කේටර් කරන්න බෑ. නමුත් අපිට මෙතන වගකීමෙන් කියන්න පුළුවන් අපේ ස්ටුඩන්ට්ස්ලව අපි හදන්නේ ඉන්ඩස්ට්‍රි රෙඩි ස්ටුඩන්ට්ස්ලා විදිහට ඉන්ඩස්ට්‍රි රෙඩි ග්‍රැජුවේට්ස්ලා විදිහට. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ සාමාන්‍යයෙන් අර කටපාඩම් කරලා එක්සෑම් ලියන ඒ සිස්ටම් එක අවුරුදු ගානකට කලින් ට්‍රැඩිෂනල් විදිහට අපි ළමයින්ගේ දක්ෂතාවය ඉවලුවේට් කරපු විදිහ. එතකොට අන්න ඒ ට්‍රැඩිෂනල් දේවල් වලින් ඔබට ගිහිල්ලා UCL ආයතනයේදී අපි ඉන්ටර්නැෂනලි රෙකග්නයිස් ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්ස් වලට තමයි අපේ ස්ටුඩන්ට්ස්ලාගේ ඉවලුවේෂන්ස් කරන්නේ. ඒකට මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මාල්කි සාමාන්‍යයෙන් අපි එක්සෑම් එකක් ගත්තොත් අර කටපාඩම් කරලා ලියන්න තියෙන ඒ ප්‍රමාණය බොහොම අඩුයි. අපේ ස්ටුඩන්ට්ස්ලාව ඉවලුවේට් වෙන්නේ අසයින්මන්ට්ස්, ප්‍රසන්ටේෂන්ස්, ප්‍රොජෙක්ට්ස් මේ වගේ දේවල් වලින්. එතකොට ඒගොල්ලෝ ඇත්ත ලෝකයේ තියෙන බිස්නස් සිනාරියෝස් වලට තමයි ආන්සර්ස් දෙන්නේ. ඉතින් මේ හරහා ඒගොල්ලෝ බිස්නස් එකක වෙන දේවල්, ඕගනයිසේෂන් එකක වෙන දේවල් ක්ලාස් එක ඇතුළේදීම එක්ස්පීරියන්ස් කරනවා. මේගොල්ලෝ ෆීල්ඩ් විසිට් යනවා. ඉතින් මෙන්න මේ ලබා ගන්න අත්දැකීම් සම්භාරය නිසා අපේ ස්ටුඩන්ට් කෙනෙක්ට හැකියාව තියෙනවා ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් විදිහට වැඩ කරන්න වෙන්න පුළුවන්. සමහරට තමන්ගේ ඕන් බිස්නස් එකක් එක්ක. එහෙම නැත්නම් කම්පැනි එකකට ගිහිල්ලා වර්ක් කරනවා නම් වෙන ඕගනයිසේෂන් එකකට ගිහිල්ලා කරනවා නම් අපිට හැකියාව ලැබිලා තියෙනවා මේ ස්ටුඩන්ට්ස්ලා ඉන්ඩස්ට්‍රි රෙඩි විදිහට අපෙන් පාස් අවුට් කරන්න. එතකොට අපි නිතරම ඉවලුවේට් කරන දෙයක් තමයි එම්ප්ලොයර් සැටිස්ෆැක්ෂන් එක. අපෙන් පාස් අවුට් වෙන ස්ටුඩන්ට්ස්ලා වර්ක් කරන්න ගියාට පස්සේ මොන වගේ තැන්වලද ඉන්නේ? ඒගොල්ලෝගේ ෆීඩ්බැක්ස් කොහොමද? ඒගොල්ලෝ සතුටුද අපේ ස්ටුඩන්ට්ස්ලාගේ පර්ෆෝමන්ස් සම්බන්ධයෙන්? මේ හරහා අපි ඉන්ටර්න්ෂිප් ප්‍රෝග්‍රෑම්ස් ලබා දෙනවා. ඉතින් අපිට ගොඩක් හොඳ ප්‍රතිචාර තමයි අපේ ස්ටුඩන්ට්ස්ලාගේ පර්ෆෝමන්ස් සම්බන්ධයෙන් ලැබිලා තියෙන්නේ. ඉතින් අවසානයේ අපිට අවශ්‍ය වෙන්නේ ඒකනේ. ඉතින් ඇයි UCL ආයතනය තෝරගන්න ඕනි කියන කාරණාවලට මෙන්න මේකත් මට ඇඩ් කරන්න පුළුවන්. දැන් බලන් ඉන්න ඔබට තවදුරටත් වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් ආශිනි අපිට කියන්න කොහොමද වැඩි විස්තර ලබා ගන්න සහ කැම්පස් විසිට් එකක් කරන එකේ වැදගත්කම මොකක්ද? ඔව් අපිව ඇත්තටම කන්ටැක්ට් කරගන්න පුළුවන් අපේ තිරේ 30 වෙන කන්ටැක්ට් නම්බර්ස් වලට 077 411 0202 ඒ වගේම තමයි 011 700යි 800යි 8 ඔය කියන නම්බර්ස් දෙකට කන්ටැක්ට් කරලා අපොයින්ට්මන්ට් එකක් ෆික්ස් කරගෙන අපි ආවිලා හම්බ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ලිපිණය වෙන්නේ 503 ශ්‍රී ජයවර්ධනපුර මාවත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. අපි ආවිලා හම්බ වෙලා වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් උපුලි කියන්න මොනවද කියන්න තියෙන්නේ මේ සම්බන්ධයෙන් තවදුරටත්? ඔව් ඉතින් උසස් අධ්‍යාපනය සඳහා ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් UCL ආයතනයත් එක්ක ජොයින් වෙන්න මේ වෙනකොට රෙජිස්ට්‍රේෂන්ස් ඕපන් වෙලා තියෙන මනේෂ් පාත්වේ එකට වර්ල්ඩ් රැන්ක් නම්බර් 37 යුනිවර්සිටි එකට ගැරන්ටිඩ් එන්ට්‍රි එකක් ගන්න. ඒ වගේම UK කැනඩා මේ ඕනම ඩිග්‍රී පාත්වේ එකකට එන්ට්‍රීස් ගැන දැනගන්න, වැඩි විස්තර දැනගන්න අපි හා සම්බන්ධ වෙන්න කියන එක තමයි මේ වෙලාවේ මූලිකව මතක් කරන්න තියෙන්නේ. ඉතින් ඔබගේ ඇකඩමික් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. ඒ හැමදේම අගයන්න අපි ස්කෝලර්ෂිප් ඔපචුනිටිස් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ දේවල් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කියන එකත් මතක් කරන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් UCL ආයතනයට එන්න ඉන්ටර්නැෂනල් ලෙවල් එකක එඩියුකේෂන් එක්ස්පීරියන්ස් එකක් ඔබට ලබා ගන්න පුළුවන් කියන එක මේ වෙලාවේ අපි වගකීමෙන් සඳහන් කරන්න කැමතියි.
ඉතින් ඔබට පුළුවන් UCL ආයතනය එක්ක එකතු වෙන වසර 10ක් පුරාවට පෞද්ගලික උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අතිවිශිෂ්ට උසස් අධ්‍යාපන ආයතනයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඔබේ උසස් අධ්‍යාපන සිහිනය වගේ විදේශගත වෙන බලාපොරොත්තුෙන් ඉන්න නම් ඔබට පුළුවන් Universal College ලංකා සමගින් එකතු වෙන. අවසාන වශයෙන් මම ඔබට දුරකථන අංකය මතක් කරන නැවත වතාවක් 077යි 411යි 074යි ඒ වගේම 011යි 700යි 808 කියන දුරකථන අංක වලට කතා කරොත් ඔබට පුළුවන් UCL ගැන වැඩිදුර තොරතුරු ලබා ගන්න. ඉතින් මේ පිළිබඳව ඔබ දැනුවත් කරන අපිත් එක්ක එකතු වුණේ එම ආයතනයේ ප්‍රවර්ධන සහ ශිෂ්‍ය බඳවා ගැනීම කළමනාකාරිණී උපුලි දෙ සිල්වා ඒ වගේම ප්‍රවර්ධන හා ශිෂ්‍ය බඳවා ගැනීම විධායක නිලධාරිණී ආශිනී ධර්මසිරි. ඔබ දෙපළට බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්.